තෙරුවන් සරණයි හැමෝටම. කුද්දක නිකායේ ධම්මපද පාළියේ බික්කු වර්ගයේ ලස්සන ගාතාවක් තියෙනවා. සබ්බසෝ නාම රූපස්මින් යස්ස නත්ති මමායිතං අසචාත න සෝවති සචේ බික්කුහි උච්චති කියලා. මොකක්ද කියන්නේ? මේ නාම රූපය යන දෙක මුළුමනින්ම මේ නාම රූපය ගැන ඒ කියන්නේ මේ කය සහ සිත ගැන මුළුමනින්ම මමත්වයක් මමායනයක් කෙනෙකුට නැත්නම් ඒව නැති වුණා කියලා ඔහු ශෝක වෙන්නේ නැහැ. ඔහුට තමයි භික්ෂුව කියන්නේ කියලා ඒකේ තේරුම තියෙනවා. මේ නාම රූප ගැන මුළුමනින්ම මමත්වයක්. ඒ කියන්නේ මේ සිතේ සහ කයේ සම්පූර්ණ සිතේ සහ කයේ මුළුමනින්ම මමත්වයක් නැති කෙනෙකුට. ඒ කියලා කියන්නේ ඒ කියන්නේ අනාත්ම ලක්ෂණය ගැන මේ කතා කරන්නේ. මමත්වය මගේ කියන හැඟීම කියන බව තමයි ගැන තමයි මේ අදහස් කරන්නේ. ඉතින් හැමෝම කියනවා දැන් සත්වයක් නෙවෙයි, පුද්ගලයෙක් නෙවෙයි, මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි, මගේ වසඟේ පවත්වා ගත නොහැකි කියලා ඔය කියන්නේ. ඒ කියන්නේ අනාත්ම ලක්ෂණය ගැන කියන්නේ. දැන් මේක මං හිතන් ඉනවා මම කියලා, මගේ කියලා, පුද්ගලයෙක් කියලා, ආත්මයක් කියලා, කෙනෙක් කියලා හිතාගෙන අපි ඉන්නවා. එහෙම හිතාගෙන ඉඳන් තමයි වැඩ කරන්නේ. ඉතින් ඒ හිතාගෙන ඉන්න හිතීමම තමයි අපිව සසර පැවැත්මට ගෙනියන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ ඒකයි. දුකට ගෙනියන්නේ ඒක තමයි. එතකොට මේ අනාත්ම ලක්ෂණය දකින්න ඕනේ අපි. අවබෝධ කරගන්න ඕනේ, ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. එතකොට මේ කයේ සහ සිතේ තමයි මේ අවිද්‍යාව තියෙන්නේ. මම කියන හැඟීම තියෙන්නේ. ඒතර අපි මේ කයේ සහ සිතේ තමයි මම නොමැති බවත් අවබෝධ කරගන්න ඕනේ. මම කියලා කෙනෙක් නොමැති බව, පුද්ගලයෙක් නොමැති බව. එතකොට අපි හිතනවා එහෙනම් කවුද මේ මම කියන්නේ? ඒතර සිතන්නේ මම නෙමෙයිද? මේ සිතන්නේ, වැඩ කරන්නේ, කතා කරන්නේ, ඒ දේවල් කරන්නේ මමනේ කියලා කියනවා. එහෙම හිතලා ඉතින් අපි මනෝ කර්ම, කාය කම්ම, වචී කම්ම කියන දේවල් රැස් කරන්නේ ඒ නිසා තමයි. අපි අතින් මේ දේවල් සිද්ධ වෙන්නේ ඒකයි. මනෝ කර්ම, කාය කර්ම, වචී කර්ම කියලා මේ කෙලෙස් රැස් වෙනවා අපිට. හිත නිසා, කාය නිසා, වචන නිසා, ඒ වගේ දේවල් නිසා. නමුත් මෙතන මමෙක් නැහැ. මෙතන හැම තිස්සෙම හේතු නිසා ඵලය සකස් වීමක් සිද්ධ වෙන්නේ. හේතුඵල ක්‍රියාත්මක වෙන්නේ. හේතුව නිසා ඇතිවෙනා වූ ඵල. මිසක් මම කියලා කෙනෙක් නැහැ. ඒතර අඹ ගහක් හැදුනහම අඹ ගෙඩි හැදෙනවා. වැස්ස වහිනවා, හුලං හමනවා, ඉර පායනවා, හඳ පායනවා, අකුණු ගහනවා. නමුත් උඩ පුද්ගල භාවයක් තියනවද? නැහැ. ඒ සබා දහම. එතන මමෙක් නැහනේ. එතකොට මේ කයේ සිතෙත් එහෙමයි. කයේ සිතෙත් මමත්වයක් නැහැ. නමුත් අපිට ඒක පේන්නේ නැහැ. ඒ අපේ තියෙන කෙලෙස් එක්ක එහෙම මමෙක් නොමැති බව අපිට පේන්නේ නැහැ. මම ඉන්නවම වගේ තමයි පේන්නේ. ඉතින් මේ කයට පුළුවන් තරම් සැප දීලා, කණ්ඩ බොණ්ඩ දීලා, පුංචි කාලේ ඉඳන් හදාගත්ත මේ කය. එතකොට මම නැහැ කියලා කියන්නේ කොහොමද? මේ කියලා ඉතින් ඒක පිළිගන්න ලෑස්ති නැහැ. ඒතර මේ කයත්, මේ සිතත්, මේ සෝබා දහමත් මේ ඔක්කොම එකක් කියලා කිව්වොත් එහෙම එතකොට පිළිගන්නේ නැහනේ අපි. ඒක ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. මේ කයේ මම නැති බව. මේ ධර්මතාවයක් බව. දැන් අස්සජි හිමි අර ගාථාවකිනුත් කිව්වේ "යේ ධම්මා හේතුප්පබව තේසං හේතු තථාගතෝ ආහ" කියලා. තේසං චයෝ නිරෝධේ වන්වාදී මහා සමනෝ කියලා කිව්වේ. හේතුව නිරුද්ධ කොළොත් නැතිකොළොත් ඵලය නිරුද්ධ වෙනවා. ඒතර හැම තැනම තියෙන ධර්මතාවයක්. යම් කිසි ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවයට හේතුවක් තියෙනවා. ඒ හේතුව නිරුද්ධ කළොත් ඵලය නිරුද්ධ වෙනවා. ඒතර මාගේ බුදු පියාණන් වහන්සේ එවැනි දහමක් තමයි කියන්නේ කියලා තමයි ඒ අස්සජි තෙරුන් කිව්වේ. ඒතර සරියුත් හිමි ওই ගාථාව අහලා සෝවන් වුණා කියලා කිව්වේ. අන්න ඒකයි. එතකොට ඒක වැටහෙන්න තරම් ඒ ගාථාව ඇහුප්පු ගමන් වැටහෙන්න තරම් සරියුත් හිමිට ප්‍රඥාවක් තිබුණා.
දැන් අපිට එහෙම දෙයක් කියපු ගමන් වැටහෙන්න තරම් අපේ ප්‍රඥාව දියුණු නැහැ. ඒතර මේ ශරීරය දැන් මේ ශරීරය දෙස නුවණින් බැලුවාම වන්ට කෙස් සිදෙනවා, දත් හැලෙනවා, හම රැලි වැටෙනවා, එතකොට කන් ඇහෙන්නේ නැති වෙනවා, ඇස් පේන්නේ නැති වෙනවා, අතපය වාරු නැති වෙනවා, ඇටකටු දිරනවා, නොයෙක් විපර්යාස වලට බඳුන් වෙනවා. ඒතර මගේ නම් මේක මට ඕන විදිහට තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. මම කැමතිද මේව වෙනවට? මම කැමති නෑ මේව වෙනවට. නමුත් ඒව වෙනවනේ. අකමැති වුණා කියලා ඒවන් මේ නවතිනවද? නවතින්නේ නෑනේ. ඇයි ඒව වෙන්නේ? මේ කය තමාගේ වසඟේ පවත්වන්න බැරි හින්දා, තමාට ඕන විදිහට තියාගන්න බැරි හින්දා, තමාට කැමති විදිහට මේ දේවල් නොවෙන හින්දා, මගේ නොවන හින්දා. දැන් බොහෝ දෙනෙක් කියුණාට දන්නවා මේ කතා මේ බණ අහලම. නමුත් ඊට එහයින් දෙයක් අපි දැනගන්න ඕනේ. ඒ කියන්නේ මේ කය ගත්තොත් මේ කය ඇත්තෙන්ම කන බොන ආහාරයෙන් හැදෙන දෙයක්. ඒක අපි කවුරුත් දන්නවා. කියන්නේ බත් පාන් කඩල මුං ඇට කව්පි වතුර වගේ දේවල් වලින් තමයි මේක වර්ධනය වෙන්නේ. හරියට මේ අවට තියෙන ගහක් වගේ. ඒ කියන්නේ ගස් කුළුණුත් එහෙමනේ. පොහොර වතුර පස් ගොම කුණු රොඩු වගේ දේවල් දාන්නේ ගහක් වර්ධනය වෙන්නේ. ඒ වර්ධනය වෙච්ච ගහ ඉතින් මහත් වෙනවා, මල් පිපෙනවා, දළු දානවා, ගෙඩි හැදෙනවා, කොළ හැදෙනවා. ඔයගේ මේ වර්ධනයක් වෙනවා. නමුත් එතන පුද්ගලයෙක් නැහැ. මේ කයත් ඒ වගේම තමයි. ඒ කියන්නේ මේ කයත් ඒ විදිහම වර්ධනයක් තියෙනවා. ඒ ගහ වගේම තමයි. ඒ වුණාට අපි ඒක හිතන්න එහෙම ලෑස්ති නැහැ. ඒ මොකද මේකේ අපි ඉඳ ගන්නවා, හිට ගන්නවා, යෑන්ගීම් කරනවා, කනවා, බොනවා, ඇවිදිනවා, හිට ගන්නවා, නිදා ගන්නවා, hina වෙනවා, කතා කරනවා, වැඩ කරනවා, පේනවා, ඇහෙනවා, දැනෙනවා. ඒ කොහොම සිද්ධ වෙන නිසා පුද්ගල භාවයක් එතන පේනවා. මේ පුද්ගල භාවයක් පේනවා. නමුත් මේ සියලු දේ සිද්ධ වෙන්නේ මේ කන බොන කාලා බීලා වැඩි වර්ධනය වෙන ශරීරයේ ඇතුලේ හිතක් තියෙනවා, විඥානයක් තියෙනවා. විඥානේ බැසගෙන තියෙනවා. ආන්නේ විඥානේ බැසගෙන තියෙන හින්දා මේ අපිට මේ මෙතන පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතෙනවා. එතකොට දැන් පුද්ගලයෙක් නැත්තම් මිනිස්සු අහන්නේ පේන්නේ කාටද? ඇහෙන්නේ කාටද? ගන්ධ සුවඳ දැනෙන්නේ කාටද? රස දැනෙන්නේ කාටද? ස්පර්ශ දැනෙන්නේ කාටද? වේදනා දැනෙන්නේ කාටද? ඒතර ඒව විඳින්නේ කවුද? කියලා කියනවා. ඒව අහනවා. එතකොට ඒ දේවල් ඔක්කොම සිද්ධ වෙන්නේ මේ හිත නිසා. කියලා කියනවා. ඒ හිත නිසා තමයි ඒ දේවල් ඔක්කොම මේ අපිට ගෝචර වෙන්නේ කියලා කියනවා. තේරුණාද? ඊට පස්සේ හිතට, ඒ කියන්නේ ශරීරය ගත්තාම ශරීරයේ මලමිණියක් වගේ. මේ ශරීරයයි මලමිණියකයි කිසිම වෙනසක් නැහැ. ඒ කියන්නේ මිනිස්සෙක් මලහම කිසිම හැඟීමක් දැනීමක් තියනවද? ඒකට ජීවයක් ප්‍රාණයක් තියනවද? මුකුත් නැහැ. ඒ විදිහට මේ ශරීරය ගැන දකින්න. හැමතිස්සෙම මේ ශරීරයේ හිතත් එක්ක එකට තියාගෙන බලන්න එපා. හිත වෙන් කරලා බලන්න. මේ හිත නිසායි මේ ශරීරය සක්‍රිය වෙලා තියෙන හැම වෙලාවෙම. හිතක් නැති වුණොත් මේක අර මල මිනිහක්නේ, මృత ශරීරයක් කියලා කියන්නේ. ඒතර මේ හිතින්ද මේ ශරීරය සක්‍රිය වෙලා තියෙනවා. ඒතර අපි යෑමීම් ඒ දේවල් කරන්නේ, කන්නේ, බොන්නේ, අඳින්නේ, පළඳින්නේ, ඉරියව් පවත්වන්නේ මේ හිත නිසා. හිත නිසා බව දකින්න. හිත නැත්තම් මේ ශරීරයේ ඕක කිසි දෙයක් කරන්න බෑ. ඒතර මේ ශරීරයට මම කියලා හිතාගෙන හිටියට එතකොට මේ ශරීරයේ මමත්වයක් නැහැ. මමෙක් නැහැ. හිතේ හයියෙන්, හිතේ ශක්තිය අරන් තමයි මේ හැම වැඩක්ම කරන්න කියන එක බව මේ දැනගන්න ඕනේ. කැංගිල්ලක්වත් හොලවන්න බෑ. මේ ශරීරයට හිතක් නැතුව. ඒක ඇසි පිල්ලමක්වත් ගහන්න බෑ හිත නැතුව. එහෙම කයක්. ඒ වගේ කයක් තමයි මේ මම කියලා අල්ලගෙන ඉන්නේ. මගේ එතකොට
කයේ කොහෙත්ම මමත්වයක් නැහැ කියලා ඉවරලා මේකෙන් තේරෙනවා. ඒ කය සක්‍රිය වෙලා තියෙන මේ හිතින්දා. කය කිසිම ජීවයක් ප්‍රාණයක් හැඟීමක් දැනීමක් නැති දෙයක්. කය මල මිනියක් වගේ දෙයක්. ඒ ආකාරයෙන් කය පිළිබඳ දකින්න ඕනේ. ඒතර කයේ තියෙන මමත්වය නැති වෙලා යනවා. පුද්ගල ස්වභාවය නැති වෙලා යනවා. සත්‍යයක් පුද්ගලයෙක් මෙතන නැහැ කියන එක තේරුම් යනවා. නමුත් හැම වෙලාවෙම මේ කයයි සිතයි දෙක එකට එකතු වෙලා තියෙන එක හැම වෙලාවෙම මේ දෙකට වෙන් කරන්න ඕනේ. දෙකට කඩන්න ඕනේ. මේ එකට එකතු වෙලා තියෙන තාක්කල් මේ දේ අපිට පේන්නේ නැහැ. මේක දෙකට වෙන් කරන්න ඕනේ. දැන් බලන්නකෝ අපි හිතනවා කයේ නම් මේ පුද්ගල ස්වභාවයක් නැහැ. අපි මේක තේරුම් ගත්තාම හිතනවා කයේ පුද්ගල ස්වභාවයක් නැහැ. නමුත් හිතේ තමයි මේ පුද්ගලයා ඉන්නේ. හිත තමයි මම කියන්නේ. ආත්මය කියලා කියන්නේ හිත. ඉතින් එතනින් අර කයෙන් බලලා මේ විදිහට කයෙන් බලලා කයෙන් මමයා එළෙව්වට පස්සේ හිත මේ මොකද කරන්නේ? මමත්වේ පයින්නවා හිතට. හිතට පැනලා හිත අල්ල ගන්නවා. උපාදාන කරගන්නවා. සිතේ තමයි මේ සිතට තමයි මේ දේවල් ඇහෙන්නේ. සිතින්ද තමයි මේ වේදනා දැනෙන්නේ. සිතට තමයි මේවා පේන්නේ. කියලා වෙලා හිත අල්ල ගන්නවා. ඒතර හිතේ මම තියෙනවා ඊළඟට. කයේ මම නැති වුණා. අර විදිහට බලලා හිතේ මම තියෙනවා. එතකොට බලමු හිතේ මම ඉන්නවද? හිතේ මම තියෙනවද? මමත්වයේ හිතේ තියෙනවද කියලා බලමු. දැන් හිත කියන්නේ මොකද්ද? විඥානය. විඥානය කියන ශක්ති විශේෂයෙන් තමයි ශක්තියෙන් තමයි හිත හැදෙන්නේ. විඥානය කියලා කියන්නේ ශක්තියක්. ශක්තියක් කියලා කියන්නේ වේගයක්. ඒක කරන්ට් එකක් වගේ කියලා හිතන්න. අන්න ඒ වගේ එකක්. දැන් ඒක පෙන්වන්න බෑ. අල්ලන්නත් බෑ. දැන් කරන්ට් එක පෙන්වන්න බෑනේ. අල්ලන්නත් බෑ. කරන්ට් එක කියලා කවුරු හරි පෙන්නුවොත් මොකෝ වයර් එකක් පෙන්නයි. වයර් එක කියන්නේ කරන්ට් එක නෙමෙයි. නැත්නම් කම්බියක් පෙන්නයි. කම්බිය කියන්නේ කරන්ට් එක නෙමෙයි. එහෙම නැත්නම් කරන්ට් බඩුවක් පෙන්නයි. ඒ බඩුව කියලා කියන්නේත් කරන්ට් බඩුව කියලා කියන්නේත් කරන්ට් එක නෙමෙයි. කරන්ට් එක කියන්නේ පෙන්වන්න බෑ. ඒක ශක්තියක්. ඒක වේගයක්. ආන්නේ වගේ තමයි හිත. එතකොට ඔබ හිතන්න මැරිච්ච මිනිස්සෙක්ගේ හිත ඉවතට ගියා. හිත ඉවතට ගියා. තර කඩක් වගේ කය බිමට වැටුණා. කය තියෙනවා. ඒතර කයට හැඟීම් දැනීම්, පෙනීම්, මේ වේදනාවන් කිසි දෙයක් නැහැ. හිත පැත්තකට ගියා කියලා හිතන්න. ඔයා හිතන්න දැන් ඔන්න මේ වෙලාවේ හිත. ඔන්න දැන් මේ මගේ අත් දෙක අතර තියෙනවා හිත. පේන්නේ නැති දෙයක්. අල්ලන්න බෑ අර කිව්වා වගේ බෑ. ඔන්න මෙතන හිත තියෙනවා කියලා හිතන්න. වේගයක්, ශක්තියක්. ශක්ති වේග පේන්නේ නැහනේ. එතකොට මේ හිතට ඇස් තියෙනවද? කන් තියෙනවද? කකුල් තියෙනවද? මුකුත් නැහැ. ඒතර කොහොමද රිදෙන්නේ? දැන් අපි කියමු කාගේ හරි ධනිස් සමාරුවක් තියෙනවා. ධනිස් සමාරුවක් තියෙනකොට මృత ශරීරයට කකුල රිදෙනවද? ධනිස් රිදෙනවද? නැහැ. මృత ශරීරයේ ධනිස්සක් රිදෙන්නේ නැහැ. ඒතර ඒ වගේ තමයි මේ ශරීරේ. මේ ධනිස් රිදෙනවා කියලා දෙයක් එතන සිද්ධ වෙන්නේ නැහැ. එතන කකුල රිදෙන්නේ නැහැ. මොකද මේක මృత ශරීරයක් වගේ. නේද? රිදෙන්නේ කාටද? හිතට තමයි රිදෙන්නේ කියලා හිත අල්ලනවා. ඊට පස්සේ මොකද කරන්නේ? හිත අර මං කිව්වා වගේ හිත දැන් ওই පැත්තකට ගත්තනේ. මේ පැත්තකට ගත්ත හිතෙන් අහන්න. හිතට දැන් රිදෙන්නේ ධනිස් රිදෙන්නේ නැහැ. හිත කියනවා මට ධනිස්සක් නැහැ. හිතට ධනිස්සක් නැහැ. ඒතර කය බාරගන්නෙත් නැහැ මේ රිදීම වේදනාව හිත බාරගන්නෙත් නැහැ. නමුත් එතකොට රිදෙන කෙනෙක් නැහැ. රිදීමක් නමුත් තියෙනවා. රිදෙන කෙනෙක් නැහැ. රිදීමක් තියෙනවා. පෙනෙන කෙනෙක් නැහැ. පෙනීමක් තියෙනවා. දැන් බලන්න මලමිනියකගේ ඇහැට මృత ශරීරයේ ඇහැට ඇහැරලා එහෙම කවුරු හරි මල් පොකුරක් පෙන්නුවොත් පේනවද? පේන්නේ නැහැ. මේ ඇහැට පේන්නේ නැහැ. ඊට පස්සේ මල් පොකුරම ගෙනල්ලා හිත පැත්තක තියෙන අර හිත මං කිව්වේ වේග ශක්තියට ඒකට මල් පොකුර ගෙනල්ලා පෙන්නුවොත් පේනවද? ඒ පේන්නේත් නැහැ. ඒක වේගයක් ශක්තියක් විතරයි. ඒතර කයට පේන්නේ නැහැ, හිතට පේන්නේ නැහැ. ඒ වගේම තමයි ඇහෙන දේවලුත් එහෙමයි. ගඳ සුවඳ දැනෙන එකත් එහෙමයි.
කයටත් නෑ හිතටත් නෑ. ස්පර්ශත් එහෙමයි වේදනාදී. කයට දැනෙන්නේ නෑ හිතට දැනෙන්නේ නෑ. කාටද දැනෙන්නේ? දැනෙන කෙනෙක් නෑ. මේ ඔක්කොම ධර්මතා. පුද්ගලයෙක් නැහැ. ඒක කියන්නේ රිදෙන කෙනෙක් නෑ රිදීමක් තියෙනවා. පෙනෙන කෙනෙක් නෑ පෙනීමක් තියෙනවා. ඇහෙන කෙනෙක් නෑ ඇහිීමක් තියෙනවා. ගඳ සුවඳ විඳින කෙනෙක් නෑ විඳීමක් තියෙනවා. පුද්ගලයෙක් නැහැ. ධර්මතා ගොඩක් තියෙන්නේ. ඒ ධර්මතා හැදෙන්නේ හේතුවකින්. හේතුවකින් තමයි ඒ සැකසෙන්නේ ධර්මතා. පෙනීමට දැන් හේතුවක් තියෙනවනේ. සිතක් සකස් වෙනවා. ඒ සිත සකස් වෙන සිත පෙනීමට හිතක් තියෙනවනේ. දැන් ඇහැට රූපයක් පෙනිලා සිතක් සකස් වෙනවා. නමුත් ඒ සකස් වෙන හිත මගේ නෙමෙයි. ඒ සකස් වෙන හිත මගේ නෙමෙයි. මගේ කියලා අපි ගන්නවා. ගන්නේ ඇයි? අවිද්‍යාව නිසා. ඒක මගේ කියලා ගන්නවා. හිත පෙන්නලා දෙනවා. ඒක මගේ මට තමයි පෙනුනේ කියලා හිත පෙන්නලා දෙනවා. ඒක කියන්නේ ඇහැ මගේ නෙමෙයි. දකින්න රූපේ මගේ නෙමෙයි. විඥානය මගේ නෙමෙයි. පෙනෙන සිත මගේ නෙමෙයි කියලා කියන්නේ භාවනා කරද්දී. හේතුව නැති වුනහම ඒක නැති වෙනවා. ඒ කියන්නේ ඵලෙ නැති වෙනවා. හේතුව තියෙනකන් විතරයි ඵලෙ තියෙන්නේ. හේතුව නැති වුනහම ඵලෙ නැති වෙනවා. මේ අර හේතු බංගා නිරුජ්ජති කියලා තියෙන්නේ. අන්න එහෙමයි. එතකොට මේ ශරීරයත් මගේ නෙමෙයි නා. මේ හිතත් මගේ නෙමෙයි නා. මේ වේදනා ශරීරයට දැනෙන්නෙත් නෑ. හිතට දැනෙන්නෙත් නෑ. හරියට බලන්නකො මේ දෙන්නව උසාවියට ගිහින් විත්ති කූඩුවට නැග්ගහම නැග්ගෙව්වා වගේනේ. වේදනාව දැනෙන්නේ කාටද? කියලා ශරීරයෙන් අහනවා කියලා හිතන්න. ඔන්න ශරීරය කතා කරනවා. මලමිනිය කතා කරනවා. හුදෙක්ම කියයි. එතකොට මට නම් මේ හැඟීම් දැනෙන්නේ නැහැ, පේන්නේ නැහැ මගේ ඇහැට. මම මලමිනියක්. මට වේදනාව දැනෙන්නේ නැහැ කියලා කියයි. එතකොට මොකද වෙන්නේ? ශරීරය ඔන්න නිදහස් කරනවා. නිදස් කොට නිදහස් කරනවා. ඊට පස්සේ විත්ති කූඩුවට නගනවා. කාවද? හිත. හිත නගලා අහනවා. ඔයාටද රිදෙන්නේ? ඔයාටද දැන් මේ වේදනාව දැනෙන්නේ? කියලා හිතෙන් අහනවා. ඔන්න හිත කියන ස්වාමිනී මට වේදනාව දැනෙන්නේ නැහැ. මොකද මට කකුල් නැහැනේ. කකුල් නැහැ. ඇස් නැහැ. කන් නැහැ. මට ඒව නැහැ. මම මේ වේගයක් විතරයි. මම ශක්තියක් විතරයි. කියලා ඉවරලා යත් කියනවා. ප්‍රයත් නිදහස් වෙනවා. මේ දෙන්නම නිදහස් වෙනවා. ඒ දෙන්නම මට දැනෙන්නේ නැහැ. මට දැනෙන්නේ නැහැ කියලා ඉවර වෙලා බාර ගන්න ලෑස්ති නැහැ. දෙන්න තුලම මම නැහැ. කයෙත් මම නැහැ. සිතෙත් මම නැහැ. නාමෙත් මම නැහැ කියන්නේ රූපෙත් මම නැහැ. මමයා නැහැ. නේ. මමයා නැහැ. නමුත් අවිද්‍යාව විසින් මමේ හදලා තියෙනවා. ඒතර මේ බොරුව පෙන්නලා මේ බොරුවේ ජීවත් වෙන හැටි පෙන්නලා තියෙනවා. මම කියලා ඉවර වෙලා ලොකු බොරුවක් ගොඩනගලා ඒක තණ්හාවෙන් පෝෂණය කරගෙන යනවා. ඉතින් ඒ නිසා ඊට පස්සේ භවයේ සැකසෙනවා. තව උදාහරණයක් ගන්න බලන්න. ඔන්න ගෙදර තියෙනවා කරන්ට් බඩුව. ෆෑන් එකක් කියලා හිතන්නකෝ. මේ ඔන්න ෆෑන් එකෙන් හුලං එනවා. නේ හුලං වදිනවා. එතකොට ෆෑන් එකෙන් හුලං වදින්නේ කොහොමද? ෆෑන් එකේ පෙති කැරකිලා එහෙම හුලං වදිනවා. නමුත් කරන්ට් එක තියෙන්න ඕනේ. ඔන්න හිතන්න ෆෑන් එකේ පෙති කියලා කියන්නේ ෆෑන් එක කියලා කියන්නේ කය කියලා හිතන්න. කරන්ට් එක කියලා කියන්නේ හිත කියලා හිතන්න. මම හිත කියන්නේ වේගයක් ශක්තියක් කියලා. කරන්ට් එක කියන්නේ හිත. ෆෑන් එක කියන්නේ කය කියලා හිතන්න. ඒතර හුලන් නැමැති හුලන් වදිනවා කියලා කියන හුලන් නැමැති ඔන්න ඵලයක් තියෙනවා. ඵලයක්. එතකොට ෆෑන් එක විතරක් තිබ්බහම හුලං වදිනවද? ෆෑන් එක විතරක් තිබ්බහම හුලං වදිනවද? නෑනේ. ඒ ෆෑන් එකට කරන්ට් එක ඕනේ. කරන්ට් එක විතරක් තිබ්බොත් හුලං වදිනවද? ඒත් නෑනේ. ඒ කරන්ට් එකට ෆෑන් එක ඕනේ. ඒතර මේ ෆෑන් එකයි කරන්ට් එකයි දෙකම එකතු වුණාම තමයි හුලං වදින්නේ. ඒතර ඒ වගේ මේ නාමෙට රූපේ ඕනේ. රූපෙට නාමය ඕනේ.
ඒ දෙක එකතු වුණාම තමයි දෙයක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේ දැන් ෆෑන් එක කතා කරනවා නම් ඔන්න ෆෑන් එක කියයි මට නම් තනියම මට බෑ හුලං වද්දවන්න. මට නැහැ. මට ඒක අයිති නෑ. මට ඒක කරන්න බෑ. ඊට පස්සේ කරන්ට් එක ගත්තහමත් කියයි අනේ මේ මටත් හුලං වදින්න බෑ. මට ඒක කරන්න බෑ. ඒතර එයාටත් බෑලු අරයටත් බෑලු. ඒතර කයෙත් මම නෑ. හිතෙත් මම නෑ වගේ තමයි දෙන්නම බාර ගන්න නෑ වැඩේ. නමුත් දෙන්නම එකතු වුණාම ඔන්න මම කියන එක නිර්මාණය වෙනවා. ඒ වගේ දෙන්නම එකතු වුණාම හුලං වදිනවා. ඒතර මේක හොඳට සිහියෙන් බලන්න ඕනේ. විවේක තැනකට ගිහින් හොඳට සමාධිය වඩලා එහෙම සිහියෙන් බලන් ඉන්න ඕනේ. ශබ්ද ඇහෙනවා, වේදනා දැනෙනවා, ගඳ සුවඳ දැනෙනවා. ඔය හැම වෙලාවෙම සමාධියෙන් ඉඳලා හොඳට භාවනා කරනකොට බලන්න. හැම වෙලාවෙම මේක දෙකට කඩන්න. මේ කයයි සිතයි දෙකට කඩන්න. ඒ කියන්නේ නාමී රූපී දෙකට වෙන් කරන්න. දෙකට වෙන් කරන්න මනසින්. කය වෙනම ගන්න. කය වෙනම ගන්නකොට ඒක මලමිනියක් වගේ බලන්න. ඒතර බලන්න කයි මලමිනියට කොහෙද ඇහෙනවද, පේනවද, දැනෙනවද, වේදනා දැනෙනවද නැහැ. ඊට පස්සේ හිත ගන්න. හිත අරගෙන බලන්න ඒ හිතට ඇහෙනවද, ගඳ සුවඳ දැනෙනවද, වේදනාව දැනෙනවද කියලා හිතට බලන්න. එයාටත් නැහැ, මෙයාටත් නැහැ. නමුත් වේදනාව කියලා හිම දෙයක් තියෙනවා. නමුත් එයාටත් නැහැ, මෙයාටත් නැහැ. කාටවත් නැහැ. කවුරුත් එක බාර ගන්න නැහැ. ඒක ධර්මතාවයක්. අනාත්ම ලක්ෂණය. මමෙක් නැහැ. පුද්ගලයෙක් නැති බව වටහා ගන්න. මේ කයත් පුද්ගලයෙක් නැහැ. මේ හිතෙත් පුද්ගලයෙක් නැහැ. ඔක දිගින් දිගට හොඳට වඩන්න. ඒතර තමයි සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ සත්ව පුද්ගල හැඟීම. සත්ව පුද්ගල කියන ඕගන දෘෂ්ටියක් තියෙනවා. ඔය හිතේ. මේ දෘෂ්ටිය දුරු වෙන්න ඔය විදිහට හොඳට බලන්න ඕනේ. හැමදේම. ඒතර සෝවාන් ඵලයටවත් කෙනෙකුටපත් වෙන්න බැරි වෙන්නේ දෘෂ්ටිය තියෙන නිසා. ඒ කියන්නේ ඔය සක්කාය දෘෂ්ටිය සෑහෙන්න බලවත් ලෙස තීව්‍ර ලෙස වැඩිලා තියෙනවා. සෑහෙන්න. මොකද ආත්ම ගානක් තිස්සේ මේ සෑහෙන කල් අපි සාරා සංක කල්ප ලක්ෂ ගානක් හරි සෑහෙන්න අපිට ගණනය කරන්නත් බෑ. අපි ඉපදිලා තියෙන වාර අනන්තයි. ඒ හැම වාරකම ওই මමයා හිටියානේ. මමත්වේ හිටියා. ඕක මමත්වේ කඩා ගන්න බැරි වෙච්ච හින්දා තමයි අදටත් මේ ඉන්නේ. මම කියාගෙන ඉපදිලා. ඉතින් ඒක නුවණින් දකින්න ඕනේ. මේ සක්කාය දිට්ඨිය කඩන්න නුවණින් ඕක දකින්න ඕනේ. හැම වෙලාවෙම මේ කයයි සිතයි දෙකට වෙන් කර බලන්න ඕනේ මේකේ මමත්වයක් ඉන්නවද මමෙක් ඉන්නවද කියලා ඉවර වෙලා. තේරුණාද? සබ්බේ ධම්මා අනාත්තානි කියලා තියෙන අර අනාත්තානි යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දිති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය කියලා සබ්බේ ධම්මා අනාත්තානි කියලා කියන්නේ මොකද්ද? සියලුම ධර්මතා මගේ නෙමෙයි. මේ පේනවා, ඇහෙනවා, දැනෙනවා, වේදනා දැනෙනවා. මම කියලා තියෙන ඒවා ධර්මතා. ඒවා මගේ නෙමෙයි කියලා යම් කිසි කෙනෙක් යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දැක්කොත් අත නිබ්බින්දිති දුක්ඛේ කියන්නේ කලකිරීමට නිබ්බිදාවටපත් වෙනවා. කලකිරීමටපත් වෙනවා. කුමක් සම්බන්ධයෙන්ද? මේ කය සිත සම්බන්ධයෙන් කලකිරීමටපත් වෙනවා එයා. එසමග්ගෝ විසුද්ධිය. ඒකම තමයි අවිද්‍යාව දුරු වෙන්න හේතුව. විසුද්ධියටපත් වෙන්න හිත පිරිසුදු වීමට. ඒකම තමයි හේතුව. ඒ කියන්නේ මේ සක්කාය දිට්ඨිය දුරු කිරීමමයි. සක්කාය දිට්ඨිය දුරු කිරීමෙන් හිත පිරිසුදු වෙනවා. එතකොට දැන් හැමෝම හොයනවනේ මේ කොහෙද මම ඉන්නේ මම කියන්නේ කවුද? ලොකු ගැටලුවක්නේ. ඉතින් නැති දෙයක් කොහොමද පෙන්වන්නේ? මම ඉන්නේ කොහෙද කියලා හොයනවා. ඉතින් නෑනේ මමෙක් නෑනේ මේ කයේවත් හිතේවත් මමෙක් නෑනේ. නැති දෙයක් කොහොමද පේන්නේ? නැති දෙයක් බලන්න බෑ.
නමුත් ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා. ඒකට හොඳට පෙන්වන්න මේ සමාධියෙන්. සිතේ මේ මම නැති බව, කයේ මම නැති බව. සිතේ කයේ මම නැති බව හොඳට පෙන්වන්න. ඒක නැති කර බව පෙන්නුවට පස්සේ කවදාවත් ඇති කරගන්න බෑ ඊට පස්සේ. ඊට පස්සේ බලෙන් ඇති කරලා පෙන්වන්න ගියත් කයේ මම ඉන්නවායි හිතේ මම ඉන්නවායි කියලා නෑ. ඒක කවදාවත් ඒක ආයෙ ඇති වෙන්නේ නැති වුණාට පස්සේ. තේරුණාද? ඉතින් ඒ කරුණු මේ කියපු කරුණු හොඳට මේ කරුණු කාරණා සියල්ල හොඳට සිහි තබාගෙන සමාධිය වඩලා හොඳින් භාවනා කරනකොට මේක බලන්න ඕනේ. ඒකට දිගින් දිගට මේක බැලුවාම ඔය ඇත්තන්ගේ තියෙන මේ සක්කාය දිට්ඨිය කියලා මේ තියෙන තද බල බන්ධනේ මේක දෘෂ්ටිය කැඩෙනවා. මේ කැඩලා මේ අවිද්‍යාව දුරු වෙනවා. ඉතින් මේ තත්ත්වයට ළඟා වීමට සඳහා මේ දේශනාව ඔය සියලු දෙනාටම උපකාරී වේවා කියලා මම හිතනවා. හැමෝටම තෙරුවන් සරණයි.